Easy Japanese. ඔන්න ඉතින් ළමයි අදත් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා Easy Japanese YouTube channel එකට. අද ඉතින් මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ දේනිපාතයේ දෙවනි අවස්ථාව. ඒ කියන්නේ යම්කිසි උපකරණයක් භාවිතා කරලා අපි යම්කිසි ක්‍රියාවක් සිද්ධ කරනවා නම් ඒ ක්‍රියාව සිද්ධ කරන්න අපි භාවිතා කරන උපකරණයට පස්සේ අපි දේනිපාතය භාවිතා කරනවා. දැන් උදාහරණයක් විදියට අපි චොප්ස්ටික් වලින් කනවා. චොප්ස්ටික් කියන්නේ ජපන් භාෂාවෙන් හෂි කියලා. එතකොට මේ හෂි වලින් කනවා කියනකොට හෂිදේ නේ අදාළ උපකරණයට පස්සේ අපි දේනිපාතය භාවිතා කරනවා. ඉතින් අපි අලුත් වචන කීපයක් ඉගෙනගෙන දේනිපාතය භාවිතා කරන්නේ කොහොමද කියලා ඉගෙන ගමු ළමයි. පළවෙනි පින්තූරේ මම ඔයගොල්ලන්ට දීලා තිනවා චොප්ස්ටික්. නේ චොප්ස්ටික් වලට අපි ජපන් භාෂාවෙන් කියනවා හෂි. හෂි. ඊළඟට බත් වලට කියනවා ගොහන්. ගොහන්. ඊළඟට ඇපල් වලට රින්ගෝ. රින්ගෝ. ඊළඟට කොලේට අපි කියනවා කාමි. කාමි. ඊළඟට හසාමි කතුර. හසාමි. ඊළඟට අපි පිහියට කියනවා නයිෆු. නයිෆු. මේ නයිෆු කියන වචනේ කතකන වචනයක්. ඊළඟට අපි බලමු පළවෙනි පින්තූරේ දීලා තියෙනවා ඇය හෂි වලින් බත් කනවා. නේ ඇය හෂි වලින් බත් කනවා. ඇයට කියනවා අපි කනෝජෝ. කනෝජෝවා නේ හෂිදේ. නේ මේ මම ඔයගොල්ලන්ට මේක රතු පාටින් highlight කරලා තියෙනවා හෂිදේ. හෂි වලින් ගොහන්を食べます. 彼女はහෂිදේ ගොහන්を食べます. ඇය හෂි වලින් බත් කනවා. දැන් මෙන්න මෙහෙම දෙයක්ත් මම ඔයගොල්ලන්ට කියන්නම්. සමහර අවස්ථාවලදී ඇය හෂි වලින් බත් කනවා කියලා නැතුව ඇය හෂි වලින් කනවා විතරක් සඳහන් වෙනවා. එතකොට මේ බත් කියන කොටස ඉවත් වුණාම ඕනිපාතයත් මෙතනින් ඉවත් වෙනවා. මොකද මොනවද කන්නේ කියලා සඳහන් වෙලා නැහැ. ඒත් එක්කම හෂි වලින් කියන්න අනිවාර්යයෙන්ම දේනිපාතය ඕනේ නිසා ඒ වාක්‍යයට දේනිපාතය එකතු වෙනවා. මම මේ වාක්‍ය මෙන්න මේ විදිහට කිව්වොත් එහෙම කනජෝවා හෂිදේ තබෙමස්. කනජෝවා හෂිදේ තබෙමස්. ඔන්න ඔය වගේ අවස්ථාවලදී ගොඩක් වෙලාවට පටල ගන්න තැන් තමයි ළමයි. ඒකයි මම මේක පොඩ්ඩක් ඕගොල්ලන්ට පැහැදිලි කරලා දුන්නේ. ගොහන් කියන වචනේ නැති වුණොත් කොහොමද අපි මේක වාක්‍ය හදන්නේ කියන එක. හරි. ඊළඟට දෙවැනි උදාහරණයේ විදියට අරගෙන තියෙනවා ළමයා කතුරෙන් කොළය කපනවා. මේ ළමයාට කියනවා කොදොමෝ. කොදොමෝ වා හසාමි දේ කමියෝ කිරිමස්. කොදොමෝ වා හසාමි දේ කමියෝ කිරිමස්. මේ හසාමි දේ කතුරෙන් නේ මේ ක්‍රියාව කරන්න ආධාරක වෙලා තියෙන්නේ කතුර. ඒ නිසා තමයි යාට පස්සේ දේනිපාතය භාවිතා වෙලා තියෙන්නේ. කිරිමස් කියලා කියන්නේ කපනවා. ඒක ක්‍රියාපදයක්, දෝෂී එකක්. හරි. ඊළඟට තුන්වෙනි අවස්ථාව විදියට මම අරගෙන තියෙනවා ඔහු පිහියෙන් ඇපල් කපනවා. නේ හාරේවා නයිෆු දෙ රින්ගෝ ඔ කිරිමස්. කාරේවා නයිෆු දෙ රින්ගෝ ඔ කිරිමස් නේ. නයිෆ් කියන්නේ කතකන වචනයක්. එතකොට නයිෆ් දේ කියලා කියන්නේ පිහියෙන් කියන එක. ඒත් එක්කම තවත් දෙයක් මම ඔයගොල්ලන්ට මතක් කරන්න ඕන ළමයි. කමි කියලා මම ඔයගොල්ලන්ට කිව්වා කොලේ කියලා. ඒකට තවත් වචනය කමි කියන වචනේට තවත් අදහසක් තියෙනවා. ඒ තමයි කොණ්ඩේ කියන අදහසත් ගන්න පුළුවන් කියලා මතක තියාගන්න. ඉතින් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. දේනිපාතේ තවත් කොටසක් සමගින් අපි නැවත හමු වෙමු. Easy Japanese.